ගත වෙන්නයි සූදානම. ගුවන් ගත වෙන්න කලින් වටයක් දෙකක් කැරකෙන්න එපාය නේද? හනසු යානයක් විතරක් නෙවෙයි පොල් කටු යානෙකුත් තියෙනවනේ. මේ පහුගිය සතියේ සාරාංශය කියලා කවුරුත් දන්නවනේ. වැහි කාලෙට රෙදි වේල ගන්න එකත් ප්‍රශ්නයක් තමයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් අපේ තරුණයෙක් හොයාගෙන ඉවත දමන ද්‍රව්‍ය වලින් රෙදි වේලන යන්ත්‍රයක් හදලා අඩු විදුලි ධාරිතාවකින් මිනිත්තු 5ක් තුල රෙදි වේල ගන්න පුළුවන්. කොස් වලට හෙරලි කියලාත් කියනවනේ. ඔන්න බලන්නකෝ දෙබිඩි හෙරලි. බලන්ට ගෙඩි දෙක මූට්ටු වෙලා තියෙන හැටි. එක නැට්ටයි ගෙඩි දෙකයි. බට්ටේ රස නැට්ටේ කියලා කියමනකුත් තියෙනවා. ඒ වුණාට අඩි එකමාරක් දිග වම්බටු ගෙඩියක් දැකලා තියෙනවද? මෙහෙම දෙයක් දැක්කහම ඉතින් ලංකාවේ කාටවත් මතක් වෙන්නේ අටපට්ටමනේ. උන් දලපුට්ටුවා කැලෙන් එළියට ආවා. දලපුට්ටුවා ඉන්නේ කොහෙද කියලා අටපට්ටමෙන් හරියටම නොකියුවේ ලංකාවේ සිද්ධ වෙන සමහර වැඩ ගැන අපේ වැඩි ප්‍රසාදයක් නැති හින්දා. තුම්පත් රෑන ගැනත් විවිධ අදහස් තියෙනවා. සමහරු කියනවා අම්මයි තාත්තයි පැටියයි කියලා. තවත් සමහරු කියනවා අම්මයි ලොකු පැටියයි පොඩි පැටියයි කියලා. හදිසියෙම අලි කලබලයක්. පුටුව නැති වුණාට මොකද? මෙයත් හොඳ දලකාරයෙක් තමයි. මෙහෙම දලකාරයෝ තාමත් අපේ කැලෑවල ඉන්නවයි කියලා කවුරුත් මතක තියාගන්න ඕනේ. අලංකාර නැටුම නේද? වෙච්චි දෙයක්. අපොයි. වෙච්චි දෙයක් නේද? මහජන චීන සමූහාණ්ඩුවට වසර 60ක් පිරෙනදා අපි හිටියේ මහජන චීනේ. මේ මිහිපිට රටක් තමන්නේ ජාතික දින උත්සවය වඩාත් ආකර්ශනීය ලෙස පැවැත් වූ අවස්ථාව ඒක වෙන්න පුළුවන්. තියනාන්මන් චතුරාශ්‍රයේ දසදහස් ගණනක් වූ ජනතාව අතරේ අපිත් හිටියා. 1949 ඔක්තෝබර් 1 වෙනිදා මාවෝ සේතුං තුමා මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කළාට පස්සේ මහජන චීනය ලබා ඇති ජයග්‍රහණ අති විශාලයි. කුමන ජයග්‍රහණයක් ලැබුවත් තමන්ගේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරගන්නට මහජන චීනය දැඩි කැපවීමකින් කටයුතු කරනවා. අධිරාජ්‍යයක් නැතත් අධිරාජ්‍ය මාලිගාව යහතින් තියෙන හැටි බලන්න. සාම්ප්‍රදායික චීන කලාකරුවන්ගේ නිර්මාණ අපේ නෙත ගැටුණා. අපට හම්බ වෙච්ච ජේඩ් කොටියා. ජේඩ් ගෙම්බෙකුත් ඉන්නේ. ඔය අතරේ ජේඩ් ඉබ්බෙකුත් හම්බ වුණා. මේ සියල්ලම අපේ නෙත ගැට පොම්පේ කටේ